අයිබෝන් හැමෝටම සමහර පුංචි පුංචි දේවල් අපේ දෛවය වෙනස් කරනවා කියලා ඔගොල්ලෝ විශ්වාස කරනවද? ඒක ඇත්ත. විශ්වාස කරන්න ඕන. මම අද කෝටිපතියෙක්. ඒක වුණේ එක මිනිහෙක්ගේ අවංක හදවතක් නිසා. සමහර විට මේක සමහරෙකුට අදහන්න බැරි කතාවක් වේවි. මම සාමාන්‍ය ලිපිකරුවෙක්. උදේ හවස වැඩට එන ඒකාකාරී ජීවිතයක් තමයි මට තිබුණේ. ළමයි 3 දෙනෙක් හිටපු නිසා මගේ බිරිඳව රැකියාවකට සමුදීලා ගෙදරට සීමා කරන්න වුණා. එන්නම උග්‍ර වෙච්ච ආර්ථික ප්‍රශ්න අපිව පුදුම ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා. මගේ බිරිඳ හරිම උත්සාහවන්තයි. ගෙදර ළමයින්ගේ වැඩ අතරෙම එයා මහන්න පටන් ගත්තේ අපිට තවත් ආදායමක් ඕන කරපු නිසා. කසාද බැඳලා ළමයි හම්බ වෙන්න කලින් මම හොඳින් සල්ලි වෙදම් කරපු කෙනෙක්. මගේ අතේ ඉතින් ඉතුරුම් කියලා දෙයක් නැති තරම්. මගේ දෙමව්පියෝ ඉතුරු කරන්න කිව්වයි කියලා දැන් තමයි මට තේරෙන්නේ ඉතින්. මාසේ පඩිය ගත්ත දවසක පුළුවන් නම් හැම දවසකම යාළුවොත් එක්ක ඉතින් පොඩ්ඩක් සෙට් වෙලා පොඩි අඩියක් ගන්න එක මගේ ප්‍රියතම දේ වුණා. කසාද බැඳපු මුල් දවස්වල ඒ වගේ අවස්ථාව තිබ්බත් ළඟදී නම් ඉතින් එහෙම හිටපු කාලයක්වත් මට මතක නැහැ. වැඩ ඇරලා එනකොට කකුල නැති රෝද පුටු වුණ ලොතරැයි කාර්යයෙන් ලොතරැයියක් මං ගත්තේ ඇත්තට මේ මනුස්සයා ගැන තිබ්බ අනුකම්පාවට. මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හින්දා මේ මනුස්සයා ගොඩක් අසරණ වෙලා. නමුත් ඉතින් ආර්ථික ප්‍රශ්න වැඩි වුණා මම දැන් ඒ මනුස්සයාටත් වඩා අමාරුවෙන්ද මන්ද ජීවත් වෙන්නේ. සමහරලාට ඒ දිහා නොබලින්නත් උත්සාහ කරාම. මොකද මට ඒකටවත් වේදම් ගන්න සල්ලි තිබ්බේ නැහැ. දවසක් හොඳටම වැස්ස. මම කෝච්චියෙන් බෑලා පුරුදු පාරෙම ආවා. මිනිස්සු හැමෝම කඩවල් පවා වහලා. ඒ වැස්ස වැඩිනේ. ඒත් ඉතින් වැහි කලවුර තියෙන වෙලාවේ මං දැක්කේ දෙයින් මගේ හිත ගොඩක් දුකකින් පිරුණා. සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවක කිසි කෙනෙක් එළියේ ඉන්නේ නැහැ. රෝද පිටුව හිටුව ඒ අබ්බගාත මිනිස්සයා කුඩේකුත් ඉහළගෙන උන්න දනම ඉන්නවා. මිනිස්සු කලබලෙන් වැස්සෙන් බේරෙන්න එතනින් එහාට මෙහාට යනවා. ඒ මනුස්සයා දිහා බලන්නෙවත් නැහැ. සමහර බලන්නේ ආයෙත් හරියට නිකන් පිස්සෙක් දිහා බලනවා වගේ. මාසේ අන්තිම දවස් ටික හින්දා මගේ අතේ තිබුණෙත් නෑ සල්ලි. මං හිතන්නේ තිබ්බේ රුපියල් 500ක් වගේ. ඒකෙනුත් යනකොට ඉතින් කිරිවිටි පැකට් එකක් අරන් යන්න තිබ්බ හින්දා මං දන්නා ඉතින් ඊටු දවස් ටික මට කොහෙන් හරි ණයට තමයි සල්ලි හොයාගන්න වෙන්නේ කියලා. මං ඒකත් කල්පනා කරමින් තමයි ආවේ. ඒත් අර මිනිස්සයා ඉන්න විදිය දැක්කම මට අහක බලන් යන්න හිතුන්නේ නැහැ. මොකද අංකල් මේ වැස්සේ? අනේ මහත්තයෝ මේ කාල කන්නි වැස්ස අපේ බඩටමනේ ගහන්නේ. අද මට ටිකට් එකක්වත් විකුණ ගන්න බැරි වුණා. මගේ පවුලට හොඳටම සනීප නෑ මහත්තයෝ. බෙහෙත් ටිකක් ගන්න ඕනේ. ඒකයි මම මේ මෙච්චර වෙලා බලන් හිටියේ. මගේ හදවතට පුදුම වේදනාවක් දැනුණා. මට මොකද්ද කරන්න පුළුවන්? කීයක්වත් දෙන්නේ කොහොමද? මම 17 කල්පනා කරා. මහත්තයා ගොඩක් කාලෙකින් ටිකට් ගන්න ආවෙත් නෑ නේද? මගේ කල්පනාව බින්දමින් ඒ මනුස්සයා මගෙන් ඇහුවා. ඔව් අංකල්. දැන් ඉතින් ටීවී පත්තර බලන්න වෙලාවක්වත් නෑනේ. මම ලැජ්ජාව වහගන්න බොරුවක් කිව්වා. අංකල් මේක තියාගන්නකෝ. තවත් නොහිතපු මම රුපියල් 500 ඒ මනුස්සයාට දුන්නා. වයිෆ් කෙනා හොඳට බැනුම් අහන්න වෙනවා තමයි ඉතින්. ඒ වුණාට ඔන්න ඔය යන ගමන් යාළුවෙක්ගෙන් කීයක් කරේ ඉල්ල ගන්නවා. මෙහෙම හිතුව මම සතුටින් ඒ සල්ලි ටික ඒ මනුස්සයාට දුන්නා ඇත්තටම. මේ මනුස්සයා අදාහ ගන්න බැරුව වගේ මන් දිහා බලන් හිටියා. මහත්තයෝ මේ ටිකට් ටික මහත්තයා තියාගන්න.
මේක හදින්නේ අනිද්දා. නෑ 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 අංකල්. මේක අංකල් හෙට විකුණ ගන්න. දැන් ඉක්මනට ගෙදර යන්න. තෙමෙන්නේ නැතුව. අනේ මහත්තයෝ මහත්තයට කොහොම ස්තුති කරන්නද මන්දා. මට තේරෙන්නේ නැහැ මහත්තයෝ. ගොඩාක් පිං සිද්ධ වෙනවා. බොහොම ස්තුතිපූර්වකව ඇස් දෙකෙන් බලන් හිටපු මේ මිනිහාගේ සමු අරගෙන මං ගෙදරට ගියා. රාජකාරී වැඩි වුණ නිසා වෙනදාට වඩා හවස් වෙලා මට ගෙදර ඉන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ ටික දිනේම මට අර මනුස්සයව හම්බුන්නේ නැහැ. සති දෙකකට විතර පස්සේ මං ඒ හරියෙන් ගියත් මං වෙලෙන්දව දැක්කේ නැහැ. මම විස්තර හොයලා බලන්න ඕනේ කියලා නිකමට හිතපු නිසා ඒ ළඟ හිටපු තවත් වෙලෙන්දෙක්ගෙන් ඒ ගැන ඇහුවා. අනේ මහත්තයෝ ඒ අසරණ යනං. අනේ මන්දප්පා හරිම පව් ඈ. ගිය සතියේ අර දවස්වල මහවැස්සේ නෝනට බෙහෙත් කරගන්න කියලා එනම කට්ටක් කාලා එනම මහන්සියක් වෙලා බෙහෙත් ගන්න හිටියා මෙතෙන්ට වෙලා. මිනිස්සු ටිකට් ගත්තෙත් නෑ. අනේ මන්ද මොකක් කරගත්තද කියලා. කොහොම හරි දවස් 3ක් 4ක් ආවේ නැති හින්දා සතියකට විතර පස්සේ මම ගියා පොඩ්ඩක් ඒ පැත්තේ බලන්න ගෙදර පැත්තේ. ගෙදර කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ ඉතින් මේ අර මිනිස්සෙක් කිව්වා ඒ ළඟ ගෙදරක හිටපු ඉස්පිරිතාලෙට ගිය කතාව. පස්සේ මං ඉස්පිරිතාලෙට යගෙන දැන් නෝනට සනීප නැහැ කියලා තිබ්බනේ. ඉතින් ඉස්පිරිතාලෙට ගිහින් චුට්ටක් බැලුවා. සෝදිසි කළා. පස්සේ මේ කිව්වා නෝනට සනීප වෙලා ටිකට් කපන් ගියයි කියලා. හැබැයි ඉතින් ගියපු තැනක් කවුරුත් දැනන් හිටියේ නෑ. මන් දන්න එයාගේ කවුරුරි ඒ ළඟ හිටිය ඥාතියෙක්. ඉතින් ඒ මිනිස්සයාගේ ඒ ගෙවල් ළඟටම ගියා මම බලන්න. එහෙටම ඊට පස්සේ කොහමද එතන හිටිය ගෙදර මිනිස්සෙක් හිටිය ගෑනු මිනිස්සෙක් මාව දැක්ක ගමන් මේ හොඳට මඩන්න ගත්තා. මම නිකන් බය වෙලා ගියා තක්බීර වෙලා ගියා මොකද උනේ කියලා. එහෙදි තමයි මහත්තයා දැනගත්තේ අයියෝ වැඩක් නෑ මහත්තයෝ කියන මේවා මේ මිනිස්සුන්ටම වෙන්නේ මේ අහිංසක මිනිස්සුන්ට නෝනට බෙහෙත් අරගෙන ඒ මනුස්සයා නෝනට බෙහෙත් ටික නෝන හිටියේ හොස්පිටල් එකේනේ. පස්සේ මොකද නෝනට බෙහෙත් ටික අරගෙන දීලා පස්සේ වැස්සේ තෙමිලා ඒ මනුස්සට හොඳටම උණ අරගෙන. ඒ උනාට ඉතින් දැන් නෝනා ඉන්නේ ඉස්පිරිතාලේනේ. පස්සේ මනුස්සයා මොකද කරලා තියෙන්නේ බෙහෙතුත් ගන්නේ නැතුව අමාරුවටම බෙහෙත් නෝනාගේ බෙහෙත් ටික අරගෙන ඉස්පිරිතාලට ගිහින් දීලා ආපහු එනකොට එදාත් ඔන්න හොඳට තද වැස්ස. පස්සේ කොහොම හරි ඉතින් අර මනුස්සයා රෝද පුටුවෙන් යන්නේ මහත්තයා පාර මාරු වෙන්න ගිහිල්ලා අයියෝ වැඩක් නෑ මහත්තයා කතා කරලා මට නම් මගේ පපුව කකිනවා මහත්තයා පපුව දනවා ඒව ඇත්තටම වැඩක් නෑ කතා කරලා ඉතින් හරිම දුකයි මට ඒ ගැන. සැබෑ මනුස්ස හැංගීමකින් කියපු ඒ කතාව ඊටු ටික මට හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ පපුවත් පොඩි වේදනාවකින් පිරලා ගියා ඇත්තටම. ටික දවසකට පස්සේ මගේ හිතෙන් ඒ වේදනාව ටික ටික අඩු වුණාට ඒ පාරෙන් යන හැම වෙලේම මට මේ මනුස්සයා මතක් වුණා. අනේ මන්ද ජීවිත. දවසක් හරි පුදුම දෙයක් වුණා. ඒ සිද්ධිය මගේ මුළු ජීවිතේම වෙනස් කරා. මං එදා ගෙදර හිටියේ පොඩි අසනීපයක් වෙලා. අපේ ගෙදරට සාමාන්‍ය ඉතින් ලියුම්කාරයෝ එන්නේ නැහැ. මොකද අපිට ලියුමක් එවන්න කෙනෙක් නැහැ. හැබැයි ඉතින් කවදාවත් නැතුව ලියුම්කාරයෙක් ඇවිල්ලා. මගේ නෝන බෙල් එක ගහන සද්දෙට මොන ගියා කොහොම හරි එතෙන්ට. මෙන්න ඔයාට ලියුම නෝනා ලියුම දුන්නා මම නිකන් පුදුම වෙලා තමයි ඇත්තටම ගත්තේ. මට කවුද ලියුම් යවන්නේ? එහෙම කී මම ලියුම හිමියට කැඩුවා. ඇත්තටම ඒක ලොකු ලියුමක් නෙවෙයි පොඩි ලියුමක්. පොඩි ලියුම් කෑල්ලක් ඇත්තටම. ලියලා තියෙන්නේ මේ තියෙන්නේ මහත්තයෝ. මහත්තයා නොදන්නා වුණාට මහත්තයා නේද මට දුන්න සල්ලි වලට මහත්තයන්ට මතකද නැහැ මට අර සල්ලි වගේක් දුන්නේ වැස්ස දවසේ. ඉතින් ඒකට හරියන්න ටිකට් ටික මම මංගාව තියාගත්ත මහත්තයෝ. මහත්තයයි දාගත්තේ නෑනේ. මම විකුණුවෙත් නෑ. කොහොම හරි මහත්තයාට පෙන් සිද්ධ වෙන්න
එදා මගේ නෝනට බෙහෙත් ටික අරන් දෙන්න මට පුළුවන් වුණා. ඒ වෙලාවේ මට කරපු උදව්වට මහත්තයාට ಜಾතිත් පින් මහත්තයෝ. මහත්තයාට මම තියාගත්ත ටිකට් වලින් එක ටිකට් එක මහත්තයාට පළමු තෑග්ගම ඇදිලා තිබ්බා. මහත්තයා දවස් ගාණක් බැලුවත් හිටියේ නැති හින්දා මම හිතුවා මේක තැපැල් කරන්න කියලා. එහෙනම් මහත්තයෝ මම නවතින්නම්. තෙරුවන් සරණයි. හිටි තැනම ගල් වෙච්ච මගේ හදවත නැවතුණා වගේ මට දැනුනේ. දෙයියනේ. මේක මේ ලෝකේ මිනිස්සෙක් කරන වැඩක් නෙවෙයිනේ. මට නම් මේක අදාහ ගන්නත් බෑ. මම නෝනටත් කිව්වා එහෙම. තෑගි මුදල අතට ගත්ත මම මගේ බිරිඳත් එක්ක මුලින්ම ගියේ මේ මිනිස්සයාගේ අසරණ බිරිඳ හොයාගෙන. ඒ මිනිස්සයාගේ තිබ්බ අවංගකම ගැන ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑනේ. ඉතින් මේ මිනිස්සයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම සේවය උනේ අඬමින් ඉකි ගහමින් දුකින් හිටපු යාගේ නෝනට මොකක් හරි හොඳ දෙයක් කරන්න තමයි මට උනේ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ස්ථිර නිවාසයක් තිබ්බේ නෑ. මම කරේ මුලින්ම ගිහිල්ලා මේ මිනිසට ඉන්න පුළුවන් විදිහේ ගෙයක් අරන් දුන්නා. ඒක ඇත්තටම මම කරේ අර අවංක හදවතට ගරු කිරීමක් විදිහට. මම අඳුරන යාළුවෙන් මාර්ගයෙන් ඒ ගෑනු මනුස්සයට රැකියාවකුත් හොයලා දුන්නා. තෑගි මුදලින් කොටසක් ව්‍යාපාරයකට යෙදුව මම ඉතා ඉක්මනට ලොකු පොසතෙක් වුණා. ඒත් ඉතින් අදටත් මම මේ පාරෙන් යනකොට මට මතක් වෙන්නේ අර දාරානිපාත වැස්සේ තමන්ගේ නෝනා වෙනුවෙන් ටිකට් එකක් විකුණ ගන්න හිටපු අවංක ආදරණීය හදවතක් තිබුණු මිනිස්සයා ගැන. අදටත් ඔහු ගැන මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්. තවමත් මේ ලෝකේ විශ්වාස කරන්න බැරි මනුස්සකම් තියෙනවා කියලා මට හිතුණා. මේ වගේ ලස්සන කතා අහන්න ඕන නම් මේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙමු.